පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ ජේරෝබ් ඊශ්‍රායල් ජනතාව වෙත දෙවිවරු පසුපස හැරී යන්න සිත දුන්නේ. ඇයි ඒ? මොකද ඔහු සිතුවා සමිඳුන්ට වන්දනා කරන්න ජෙරුසලමට ගියොත් රේහෝබ් වෙත ඇදී යයි කියලා. එවිට ජේරෝබ් මරා ඔහුට තිබෙන ආධිපත්‍යය ගනී කියලා සිතුවා. බලන්න බලයට කෑදරකමට වූ විනාශය නස්පැත්තිය. ඔහු සිතුවා දෙවි සමිඳුන්ව සෙල්ලම් බඩුවක් සේය. ඕන වෙලාවට දෙවි සමිඳුන්ව විශ්වාස කරන්න, අනිත් වෙලාවට අත්හැර දමන්න. අද වත්මන් සමාජයේ මෙසේ වෙලා තියෙනවා. අප දෙවි සමිඳුන්ට ඇත්තටමද ආදරේද? එහෙනම් ඇයි අප අනේකාට ගෞරවය කරන්නේ නැත්තේ? අද දින වෙළඳාම් කරන ආදරෙන්ගේ දිනේ කියලා තන්න ජීවිත සමග. හරියට ජේරෝබ් දෙවි සමිඳුන්ට කෙරුවා වගේ. ඇයි අප තන්න ජීවිත සමග සෙල්ලම් කරන්නේ? කී දෙනාද පිරිසිදු සිතකින් අන් අයට ආදරය කරන්නේ? අපට බෑ අනිකාගේ ආදරේ බලෙන් ගන්න. ඇයි? ඒක ආදරයක් නෙමෙයි. ඒක ආලය. ඉස්සෙල්ලාම දෙවි සමිඳුන්ට අසීමිත ආදරයට ප්‍රතිචාර දක්වන්න. ඉන්පසු අපගේ ජීවිතවලට ආදරය කර අනිකාගේ ජීවිතෙද ඒ ආදරෙන් වෙලෙන්න. එසේනම් හැඟීම් එන එක වැරදිද? නැහැ. ඒ වැරදි නැහැ. අපි ඒ පාලනය කරන්න ඕනේ. ඇත්ත ආදරේ ජීවිතේ ජයගනි. කවදාවත් හැඟීම් ඇති ආදරේ සදාත ජීවිතේ කරා ගෙන යන්නේ නැහැ. අද සුවිශේෂී කියවෙන්නේ ජේසුතුමා ජනතාවට කෑම දීමේ. ජේසුතුමා කොච්චර අනුකම්පා කරනවද? තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව අන් අය වෙනුවෙන් ඉටිපන්දමස්සේ දෙවි වැයවි යනවා. අපත් එම ආදර්ශය ගත යුතුයි. ඔබට ජේසු පිහිටයි.